පළවෙනි සෙෂන් එක. පළවෙනි සෙෂන් එක පළවෙනි ලෙසන් එක පටන් ගන්නවාද? අද මම ඔයාලට මුලින්ම ඇක්ටිව් වොයිස් ටිකකින් පටන් ගන්න යන්නේ. එතකොට ඒකේ බී වර්බ්ස් ටික මම ගිය සති පැහැදිලි කරේ බී වර්බ්ස් ටික එතනින් එහාට ඒ අවශ්‍ය සියල්ලම මේ පාඩම් කොටසේ අද කරන පාඩමේ අන්තර්ගත වෙනවා. අද ප්‍රශ්න වලට යන්නේ නැහැ මුල්ම දවසේ. මුලින්ම අපි පාඩම විතරක් අද කොටස් ටිකක් සාකච්ඡා කරමු. රයිට්. එතකොට මේක ඔයාලා අර O level කාලේ ඉගෙන ගත්ත පාඩම් කොටසක් තමයි මේ. හැබැයි ඉංග්‍රීසි කියන එක මේක භාෂාවක් මේක ලැන්ග්වේජ් එකක් නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. මේකේ ඉස්සරහට දැන් O level කරපු ටිකම තමයි පොඩ්ඩක් විතර ඇඩ්වාන්ස් වල A level එකලා තියෙන්නේ. පේපර් එක අරකට වැඩි පොඩ්ඩක් වෙනස්. මේව ලෙටර් රයිටින් එසේ එක මේවා අනිවාර්යෙන් එන දේවල්. හරි ඔය පස්සේ කතා කරමු. දැන් කෙලින්ම මම යනවා අද පාඩමට. හැබැයි මම එදා ආරම්භක සම්පන්ත්‍රයේදී කිව්වා වගේ මතක තියාගන්න පුතේ. ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් අහන්න. රයිට්. ටයිම් එකක් දෙනවා ඔයාලට. ඒ ටයිම් එකේදී ඔයාලට මොනවා හරි දැන් අද කරන් යන කොටසෙන් එදිනදා අදාළ පාඩමේ කරන් යන කොටසෙන් මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම අහන්න නැතුව ඉන්න එපා. අනිවාර්යෙන් මේක අහන්න. රයිට්. ඒකත් මතක තියාගන්න. රෙකෝඩින් එක ඔයාලට දෙනවා ක්ලාස් එකෙන් පස්සේ. ඒක රෙකෝඩින් එකත් ඔයාලට බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. කියන් ඔහොම අපි බෝඩ් එකට ඔයාලගේ මොකක් හරි තියෙනවා පොතක් වගේ මොකක් හරි පාවිච්චි කරන්න පෑනක් මේකේ අවශ්‍ය දෙයක් තියෙනවා ඔයාලා සටහන් කරගන්න. පළවෙනි පාඩම් ටික යන්නේ. පළවෙනි පාඩම් ටිකේ ටියුටෝරියල් ටියුට් එකක් ඔයාලා ලැබෙන්නේ නැහැ. පස්සේ ටික තමයි අපි මේ විදිහට යන්නේ. රයිට්. මම දැන් මූලික ටිකට යන්න. මතක තියාගන්න. ඉංග්‍රීසි වල ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපි ප්‍රධාන වාක්‍ය රට දෙකක් ඉගෙන ගන්නවා. එකක් active voice. අනික passive voice. right. active voice කියන්නේ කර්තෘකාරක වාක්‍ය. passive voice කියලා කියන්නේ කර්මකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍යවලදී කර්තෘ මුලයි. ඒ කියන්නේ subject එක මුලයි. කර්මකාරක වාක්‍යවලදී කර්මය මුලයි. object එක මුලයි. අපි passive voice වලට දැම්ම යන්නේ ඒ ටික අපි පස්සේ ආයෙ කතා කරනවා. මුලින් active voice ටික මොනවා කරන්නත් කලින් active voice ටික අපි ඉගෙනගෙන ඉන්නවා. ඒ හින්දා අද active voice පාඩමට මම යනවා. මොකක් හරි තියෙනවා නම් නෝට් දාගන්න පුළුවන් තැනක් ඔයාලා අනිවාර්යෙන් නෝට් එකක් දාගන්න. right. active voice එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් එහෙම කර්තෘකාරක වාක්‍ය. කර්තෘ මූලික කරගත්ත වාක්‍ය. මේ වාක්‍ය වල ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. කවුද? එක්කෙනෙක් subject එක. ඊට පස්සේ verb එක. ඊට පස්සේ object එක. සාමාන්‍යයෙන් සිංහලේ වාක්‍යයක් හදනකොට අපි හදන්නේ දැන් මම කියන උදාහරණයක් විදිහට ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කළෝය. right. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කළෝය. සිංහලෙන්. හැබැයි ඉංග්‍රීසි වලදී දැන් ඔවුන් නම් they ක්‍රිකට් සෙල්ලම් ක්‍රිකට් කළෝය play. they ක්‍රිකට් play කියන්නේ නැහැ. වචන දෙකක් මාරු වෙනවා. මොකද්ද මාරු වෙන්නේ? සිංහලයේ තියෙන්නේ කර්තෘ කර්මය ක්‍රියාව. ඉංග්‍රීසි දාන්නේ කර්තෘ ක්‍රියාව කර්මය. අපි මේකට කියනවා SVO සිස්ටම් එක. subject verb object system එක කියලා මතක තියාගන්න. එතකොට අපිට අතිබහුතරයක් වාක්‍ය ඉංග්‍රීසි වලදී හදන්නේ මෙන්න මේ කියන SVO සිස්ටම් එකෙන්. subject verb object system එක. පැහැදිලි? right. එතකොට දැන් මෙන්න මේ විදිහට හදන්න නම් අපිට අවශ්‍ය වෙනවා මූලික ටික. කාලයන් ටික ගමු. සිංහල භාෂාවේ අපි ප්‍රධාන කාල තුනක් කතා කරනවා. මොනවාද? වර්තමාන, අතීත, අනාගත. ඕනින් භාෂාවක ප්‍රධාන කාල තුනයි තියෙන්නේ. ඔය තුන විතරයි තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසි වල පොඩි වෙනසක් කරනවා. ඉංග්‍රීසි වලත් ඒ කාල තුනම තමයි ඉතින් මොකෝ ආයි. ඉංග්‍රීසි වල කියලා ඕක මේ අමුතුවෙන් මොකුත් මැජික් කියන්නේ නැහැ නෝ. ඒ හින්දා ඉංග්‍රීසි වලත් ඒ කාල තුනම තමයි එන්නේ. හැබැයි මම මේ මෙහෙම වාක්‍යයක් කියන පොඩ ගහගන්න ඔයාලා මම කියනවා මේ ඔවුන් බත් කනවා. ඔවුන් බත් කති. වර්තමාන කාලය. ඔවුන් බත් කති. ඔවුන් බත් කමින් ඉන්නවා. එයත් වර්තමාන කාලය. right. ඔවුන් බත් කාලා තියෙනවා වර්තමානයේ. දැන් ඒකට වර්තමාන කාලෙම වාක්‍ය කීපයක් ආවා. හැබැයි සිංහලයේදී අපිට තේරෙනවා මෙතන මොකක් හරි වෙනසක් තියෙනවා කියන්නේ. එයි ඔවුන් බත් කති. අනිත් එක ඔවුන් බත් කමින් ඉන්නවා. බත් කාලා තියෙනවා. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ආන්ගේ වෙනස්කම් ටික ඉංග්‍රීසි වල අපිට එකපාර හොයාගන්න බැරි නිසා
අපි මෙයා අණු කොටස් කිහිපයකට වෙන් කරගන්න. ආන් ඒවට තමයි ඔයාලා ඔය කලින් ඉඳන් අහලා තියෙන්නේ ටෙන්සස් කියලා. right ඉංග්‍රීසි වල ටෙන්සස්. ප්‍රධාන කාල 3 තව කොටස් අණු කොටස් 4කට වෙන් කරගන්නවා. එතකොට ටෙන්සස් ඔක්කොම ඔයාලට 12ක් ඉගෙන ගන්න තියෙනවා. right අහලා තියෙයි. simple tenses තුනක් තියෙනවා. simple present tense, simple past tense, simple future tense. ඊට පස්සේ present continuous tense, past continuous tense සහ future continuous tense. present perfect tense, past perfect tense සහ future perfect tense. present perfect continuous tense, past perfect continuous tense සහ future perfect continuous tense. ඔන්න ඔය කියන tenses 12 තමයි ඔයාලට basically මූලිකවම ඉංග්‍රීසි වල active voice වලදී ඉගෙන ගන්න තියෙන්නේ. ඔය tenses 12 විතරයි. එතකොට මේ ටෙන්සස් 12න් තමයි ඕනිම ඉංග්‍රීසි පේපර් එකක් 95ක් දුරටම කරගෙන්නේ. මේ ටෙන්සස් පාවිච්චි කරලා තමයි අපි ලියන්න ඕනේ. අනිවාර්ය නීතියක් නැහැ. හැබැයි අපිට මේ ටෙන්සස් පාවිච්චි කරන්න වෙනවා. හරි. sorry. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි ටෙන්සස් 12 ඉගෙන ගන්න ඕන. අර මං කිව්ව ටෙන්සස් 12 ඒකෙන් තමයි ගොඩාක් වෙලාවට ප්‍රශ්න ඇහෙන්නේ. අපි වාක්‍ය ලියද්දී රචනාව, chart එක, letter එක මේ සියල්ලටම අපිට active voice එකෙන් වාක්‍ය ලබනවා. අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට ඒවනේ. මම යනවා, මම යමි. කතා කරන පස්සේ මං යනවා, මං කඩේට යනවා, මං ගෙදර යනවා, මං ඉස්කෝලේ යනවා, මං පන්ති යනවා. right? ඔයල් active voice. කර්තෘ මූලික කරගත්ත වාක්‍ය. මම තමයි එතන මූලික වෙලාදී. අන් ඒව එතකොට ඒ ටෙන්සස් ටික තමයි මෙන්න මේට ඒ වාක්‍ය හදන ටෙන්සස් 12 තමයි මෙන්න මෙතන අපි අද ඉඳන් ඉගෙන ගන්න යන්නේ. right. යන් අපි පළවෙනි ටෙන්ස් එක. right. පළවෙනි එක විදිහට අද මම ඔයාලත් එක්ක කතා කරනත් simple present tense. simple present tense. සරල වර්තමාන කාල. simple present tense. සරල වර්තමාන කාල. එතකොට සරල වර්තමාන කාල කියන එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපි simple present tense ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ පුරුද්දක් විදියට කරන දේවල් අඟවන්න. උදාහරණයක් විදියට මං කියන මෙහෙම මං හැමදාම පාසල් යනවා. මං හැම උදෑසනකම පාසල් යනවා. අපි ඒක පුරුද්දක් විදියට කරනවා. හැම උදෑසනකම යනවා. මං හැම රාත්‍රියකම පාඩම් කරනවා. අපි පුරුද්දක් විදියට හැම රැයකම කරන දෙයක්. right? හැබැයි එතකොට කෙනෙකුට වැරදිලා තේරුම් යන්න පුළුවන් දැන්. හැමදාම කරන ඒවාමද නෑ. එහෙම එකක් නෑ. අපි පුරුද්දක් විදියට කරන දේවල්. මං හැම සතියන්තයකම ෆිල්ම් එකක් බලන්න යනවා. පුරුද්දක් විදියට හැම සතියන්තෙම යනවා. අපි හැම වෙසක් එකටම දන්සලක් දෙන්න. දන්සලක් සංවිධානය කරනවා. අවුරුද්දට වතාවයි. හැබැයි ඒක පුරුද්දක් විදියට අපි නොකොඩවා කරනවා. අපි අවුරුදු 5කට වතාවක් ට්‍රිප් එකක් යනවා. අවුරුදු 5කට වතාවක් යනවා. එතකොට මේවා තමයි simple present tense එකට අපි ගන්න ගොඩාක් වෙලා. ඒ කියන්නේ පුරුද්දක් විදියට අපි කරන දේවල්. right? මේකට අදාළ PDF කීපයක් තියෙනවා. ඒ ඔයාලා ලබා දෙන්නම් මේ සෙෂන් එකකින් පස්සේ. මේක අර මේ A level base හදපු එකක් නෙවෙයි. මේක ඕනේ නම් ඔයාලා කියන්න. මේක O level base අපි හදාගත්ත එකක්. මේක ගොඩාක් ලොකුවට මම A level follow කරන්නේ නැත්තේ A level වලට මේ මූලික ටික විතරයි අවශ්‍ය. right? මූලික විතරයි අවශ්‍ය. එතනින් එහාට පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඉදිරියට යන්න ඕනේ. right? එතකොට ඔන්න ඔය විදියට පුරුද්දක් විදියට කරන දේවල් තමයි simple present tense එකේදී වැටෙන්නේ. right? ඕකට අපි වචන දැන් වාක්‍ය හදනකොට මේක කොටස් දෙකකට හදනවා. එකක් දැන් ක්‍රියාපදයක් තියෙන වාක්‍ය තියෙන්නත් පුළුවන්. ක්‍රියාපදයක් නැති වාක්‍ය තියෙන්නත් පුළුවන්. ක්‍රියාපදයක් නැති වාක්‍ය නම් ඉතින් පුරුද්දක් විදියට කරනවා කියලා අපිට ගන්න බෑ. සාමාන්‍යයෙන් කරනවා නිතර දෙවේලේ කරනවා කියලා අපිට ගන්න බෑ. right? ක්‍රියාපදයක් නැතිව දැන් මං කියනවා මම ගුරුවරයෙක්. මම ගුරුවරයෙක් වෙමි. ක්‍රියාපදයක් නැහැ. ඔවුන් වෛද්‍යවරු වෙති. ක්‍රියාපද නැහැ. එතකොට ක්‍රියාපද නැති වෙනකොට අපිට සිද්ධ වෙනවා මේකට ගන්න be verbs කියලා જાතියක්. right?
මොනවද මේ be verbs? තුනක් ඉන්න වර්තමානයේ. එක්කෙනෙක් am, අනිත් කෙනා is, අනිත් කෙනා are. මේ ඔයාලා නිතර දෙවේලේ දන්න පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරන දේවල්. වෙනසකට තියෙන්නේ ඔයාලගේ ඉන්න මට්ටම වැඩි වෙනකොට be verbs කියලා මේ කොහෙදෝ නැති මාතෘකාවක් මේකට ඔබලා දෙනවා ඔච්චරයි. ඒ අර මේ කලින් ඉගෙන ගත්ත එකම තමයි. අපි මේක ඉගෙන ගන්න ලේසියට තේරුමක් දාගමු. අපේ පහසුවට am වෙමි, is වෙනවා, වෙයි, are වෙති වගේ සරල තේරුම් තුනක් අපි දාගමු. අපිට ඉගෙනගෙන අපිට මතක තියාගැනීමේ පහසුව සඳහා. එතකොට be verbs පාවිච්චි කරන්නේ simple present. මං කතා කරන්නේ මේ simple present tense එකේ. හරි? simple present tense එකේ be verbs දානකොට ක්‍රියාපදයක් දාන්නේ නැහැ. මොකද අපි වර්තමාන simple present tense එකේදී be verbs පාවිච්චි කරන්නේ. පුතා ක්‍රියාපදයක් නැති වාක්‍ය හදන්න විතරයි. පටල ගන්න එපා. ක්‍රියාපදෙත් එක්ක be verb දාන tense එකක් තියෙනවා. ඒ continuous. ඒකේ ඒ වෙලාව ඒ පාඩම යද්දි මම කියන්න. මම මෙතනදී කියන්නේ මේ ක්‍රියාපදයක් නැති සරල වර්තමාන කාල වාක්‍ය හදද්දී අපි be verbs පාවිච්චි කරනවා. අපි I එක්ක am පාවිච්චි කරනවා. singular ඒක වචනත් එක්ක is පාවිච්චි කරනවා. plural බහු වචනත් එක්ක are පාවිච්චි කරනවා. right? නොහොම තමයි be verbs අපි use කරන්නේ. භාවිත කරන්නේ. එතකොට දැන් සරලම තැනකින් පටන් ගමු. මම ගන්නම් මුලින්ම am කියන කෙනා. right? am කියන කෙනා ගන්නවා. am දාන්නේ අපි I එක්ක විතරමයි, වෙන කාත් එක්කවත් am එක දාන්නේ නැහැ. අපි am භාවිත කරන්නේ නැහැ. right? මම ඉතින් ටික අයින් කරන්නම්. right? මට කියන්න මේ මම සතුටෙන් ඉන්නේ. right? මම සතුටෙන් ඉන්නේ. කවුද සතුටෙන් ඉන්නේ? මම නම් I එක දානවා am. I am happy. එතකොට ඔය ඉන්නේ කියලා අපි සිංහලෙන් ගත්තේ am තමයි. මම සතුටෙන් ඉන්නේ. I am happy. මට සතුටුයි. I am happy. මට සතුටුයි. I am happy. ඔය අර්ථ දෙකටම ගන්න පුළුවන්. right? මම හොඳින් ඉන්නේ. I am okay. මම හොඳින්. I am okay. right? I am well. I am good. I am fine. මම හොඳින් කියන එක අපිට ඔය සෙට් එකම භාවිත කරන්න පුළුවන්. එතකොට I am happy. මට සතුටුයි. right? එතකොට මම සතුටෙන් ඉන්නේ කියන අදහස් දෙකම අපි ගන්නවා. I am happy. එතකොට අපි එතන ක්‍රියාපදයක් භාවිත කළේ නැහැ. ඕක තමයි විශේෂත්වය. ක්‍රියාපදයක් භාවිත කළේ මට බඩගිනි. I am hungry. you තිබ්බට hungry කියන්නේ නැහැ. hungry. I am hungry. මට බඩගිනි. right? එතකොට මට කියන අදහස, මම කියන අදහස වාක්‍යයේ මුලට දානකොට අපි දාන්නේ පුතා මතක තියාගන්න I. මොකද මෙයා සබ්ජෙක්ට් එකක්. සාමාන්‍යයෙන් මට කියද්දි කෙනෙක්ට me කියන එක එන්න පුළුවන්. me කියලා කියන්නේ අපි කර්තෘ කෙනෙක් විදිහට පාවිච්චි කරන pronoun එකක්, සර්වනාමයක්. right? මෙතන අපි I සබ්ජෙක්ට් එක විදිහට ගන්න හින්දා සිංහලයේදී මට කිව්වත් මම කිව්වත් අපි දාන්නේ I පමණයි. පැහැදිලි? right? එතකොට I am hungry. I am happy. I am hungry. මට සතුටුයි. මට බඩගිනි. එතකොට ඔන්න am එක දැම්මු. මට කියන්නේ මට බඩගිනි නෑ. එතකොට I am මේකට දානවා not. I am not hungry. right? ඔයාලා අහලාද මේ වාක්‍යයක් අපි ආකාර හතරකට හදනවා කියලා. මට පොසිටිව් එක, නෙගටිව් එක, ක්වෙක්ෂන් එක සහ ක්වෙක්ෂන් නෙගටිව් එක. ඔය කියන හතරෙන්නේ හදන්නේ. වාක්‍යයක් හදන්නේ ඔය හතරට විතරයි. එතනදී මතක තියාගන්න I දාලා අපි මේ වගේ වාක්‍යවල ප්‍රශ්න හදන්නේ නැහැ. දැන් මං අහනවා I am hungry මට බඩගිනි. I am not hungry මට බඩගිනි නැහැ. අපිට කියන්න පුළුවන් ප්‍රායෝගිකයි. මම ප්‍රශ්න අහනවා මට බඩගිනිද? අහන්න පුළුවන්. දැන් මගේ ඉස්සරහින් එක හදන්නේ නැහැ නේ මට බඩගිනිද නැද්ද කියන්නේ. හරි. එතකොට am I hungry කියලා අහන්න බෑ. ප්‍රශ්නයක් අහන්න බෑ. මට බඩගිනිද කියලා අපිට අහන්න බෑ. කම පිස්සෙන්නේ කියකෝ මං අහන්නේ නැහැ නේ මට බඩගිනිද කියලා. හරි. ඒ හින්දා හොඳටම තියන්න මේ වගේ simple present tense වල මෙන්න මේ වගේ වාක්‍ය හදනකොට අපි am මුලට දාලා ප්‍රශ්නයක් විදිහට හදන්නේ ආකාර දෙකකට හදනවා. අපිට ඔය නම් ඒක හදන්න පුළුවන් ඔයාට බඩගිනිද කියලා. එතකොට අපි ආයෙකින් තමයි යන්නේ. අපි ආයෙක පස්සේ කතා කරමු. ඔන්න am.
I am happy, I am hungry, I am okay, I am fine, I am well, right? I am not fine, මම හොඳින් නෙමෙයි. I am not good, මම හොඳින් නෙමෙයි. මෙන්න මේ වගේ වාක්‍ය රටා අපිට am එක භාවිත කරන්න පුළුවන්. ඔන්න be verbs යටදී අපි එකක් කොටසක් සාකච්ඡා කළා. ඒ තමයි am කියන be verb එක. ඊට පස්සේ ඕම් යනවා මං is එකට. is අපි පාවිච්චි කරන්නේ ඒක වචනත් එක්ක singular, right? singular sentences සඳහන් තමයි අපි is භාවිත කරන්නේ. ඒක singular වෙන්න ඕනේ subject එක. වෙන මොකුත් නෙමෙයි. ඒක වචන වෙන්න ඕනේ වාක්‍යයේ මුලින් ඉන්න කෙනා. right? මම ගන්නවා මෙහෙම. මම මෙහෙම ගන්නවා. ඔහු හොඳින් ඉන්නේ. එහෙනම් he is fine. He is fine. ඔහු හොඳින් ඉන්නේ. He is fine. ඔහු හොඳින් නෙමෙයි ඉන්නේ. He is not දානවා නම් එහෙමයි. එහෙම නැත්නම් අපි කෙටි ක්‍රමෙන් දානවා isn't. He isn't fine. Right? He isn't fine. ඔහු හොඳින් නෙමෙයි ඉන්නේ. දැන් මට අහන්න ඕන. ඔහු හොඳින්ද ප්‍රශ්නයක් විදියට. ඔහු හොඳින්ද. එතකොට ප්‍රශ්නේ හදනකොට මේ is කියන කෙනා එනවා පුතා වාක්‍යයේ මුලට. එතකොට is he fine? question mark එක මම මේ විරාම ලක්ෂණ ගැන විශේෂයෙන් කියන්න ඕනේ A level paper එකේ punctuation marks. සිංහලෙන් කිව්වොත් විරාම ලක්ෂණ වලට දැඩි අවධානයක් දෙන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්න පත්‍රයේ ගහලම තියෙනවා. වැරදි විරාම ලක්ෂණ වලට ලකුණු ඩිඩක්ට් වෙනවා අඩු වෙනවා. ඒක හොඳටම තියන්න A level exam එකේදී විරාම ලක්ෂණ ගැන දැඩි අවධානය දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මිදිත ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යෙන් question mark එක දාන්න. right? එහෙම නැතිනම් ගැටලුවක් වෙනවා. right? is he fine? එතකොට අපිට දාන්න පුළුවන්. ඔව් හොඳින්. ඔව් හොඳින්ද? අහන්න අපිට ඔව් හොඳින් නෙවෙයිද ඉන්නේ. දැන් is එක not දාලා කෙටි කරනවා. isn't he fine? ඔව් හොඳින් නෙවෙයිද? right? no ටික තමයි ඔය ආකාර හතරෙන් තමයි හදන්නේ. he is fine. he isn't fine. is he fine? isn't he fine? right? එතකොට subject එක ඒක වචන වෙද්දි තමයි is එක අපි භාවිත කරන්නේ. ඊට පස්සේ is එකට දැන් තව examples කීපයක් දැන් ඔයාලට හදන්න දෙන්නම් මම. right. is එක am එකයි is එකේ උතනින් සාකච්ඡා කරමු. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා දැන් අහන්න. am එකයි is එකේ ගැටලුවක් තියෙනවා අහන්න. නැද්ද කාටවත් ගැටලුව? මේක සරලයි සරල වාක්‍ය. මේකෙන් අපි ප්‍රශ්න දැන් පේපර් එකේ සාකච්ඡා කරමු. පේපර් එකේ ප්‍රශ්න එනවා. එනකොට අපිට ඔයාලට තව තේරෙනවා කොහොමද මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියන්නේ. ගැටලුවක් නැහැ. හරි. යන්නේ be verbs වල ඊළඟ එකට. ඒ තමයි are. are පාවිච්චි කරන්නේ plural අපි. බහුවචනත් එක්ක. බහුවචන වෙන්න ඕනේ මොකක්ද? subject එක. කර්තෘ තමයි බහුවචන වෙන්න ඕනේ. ආයෙ වෙන්නේ එකක්වත් බහුවචනද ඒක වචනද අදාළ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. subject එක බහුවචනයි නම් ඒ වාක්‍යයේ ක්‍රියාපදයකුත් නැත්තම් ඒක යන්නේත් වර්තමානෙන් නම් අපි පාවිච්චි කරනවා are. පැහැදිලි? මම කියනවා මෙහෙම. ඔවුන් දක්ෂයි. කවුද දක්ෂ? ඔවුන්. එහෙනම් they. ක්‍රියාපදයක් නැහැ. වර්තමානයි දැම්ම are. they are දක්ෂයි clever. ඔවුන් හොඳයි. they are good. ඔවුන් නරකයි. they are bad. ඔවුන් ක්‍රීඩාවේ හොඳයි. they are clever in sports. මම දීර්ඝ වාක්‍ය වලට අද යන්නේ පළවෙනි දවස නිසා සරල වාක්‍ය රටාව කියන් මොකද සරලව ගියොත් අමාරු දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නැතෝ පළවෙනි දවසේම
පුදනකොටම කාපේ එකා කියලා එන්න පත්ත වාක්‍ය හදලා එන්න කෙලියක් කරොත් එහෙම ඉංග්‍රීසි උතනින් එහාට එපා වෙනවා. හරි. ඒ ඉඳන් සරල වාක්‍ය ටික කියන්නේ they are clever. ඔවුන් දක්ෂ නෑ. they ආට not එකතු කරනවා අපි. are not කෙටි කරන්න පුළුවන්. කොහොමද? aren't. they aren't clever. මේ දෙකෙන් ප්‍රශ්නය දෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? ප්‍රශ්නේ හදනකොට be verb එක මුලට එනවා. ආ මුලට ගන්නවා. ඉතින් ඒව එහෙම දානවා. are they clever. right? මෙතන මත තියන්න දැන් මෙතන simple a මෙතන capital A හේතු තමයි මෙතන simple a දාලා තියෙන පුතේ වාක්‍යයක් මැද්ද නිසා. මෙතන capital A දැන් මේ වාක්‍යයක් මුල නිසා. අන් ඒවත් A level general English වලදී දශමයට බලන දේවල් මේ. වරද්දන්න එපා. are they clever. දැන් මේක ගන්න මුලට මොකක්ද? ඔවුන් දක්ෂ නැද්ද? aren't they clever. aren't they clever. they are clever. ආ මුලට නම් ප්‍රශ්නය දුවා are they clever. they aren't clever. aren't එක මුලට නම් ප්‍රශ්නය දුවා aren't they clever. ඔවුන් දක්ෂයි. ඔවුන් දක්ෂද? ආ එක මුලට ගත්තාම ප්‍රශ්නයක්. ඔවුන් දක්ෂද? are not aren't them. they aren't clever. ඔවුන් දක්ෂ නෑ. aren't they clever. ඔවුන් දක්ෂ නැද්ද? right. ඔවුන් දක්ෂ නැද්ද? ඔන්න ඔය විදියට තමයි be verbs වලින් සාමාන්‍ය වාක්‍ය ටිකක් හදන්නේ. right. be verbs වලින් සාමාන්‍ය වාක්‍ය ටිකක් හදන්නේ ඕන් ඔය විදිහට. am is are. ඔයාලා උතන ඔයාලා ගාව තියෙන පොඩි නෝට් එකක් දාගන්න. මේක එකල am is are වලින් වාක්‍යයක් දෙකක් හදලා බලන්න. right. be verbs. මේක මේ කරන පාඩම මේක දැන් තේ හිතේ යකෝ මේ පොඩි පාඩමක් මේ පොඩි වාක්‍ය දෙන්නේ මේ පොඩි පාඩමෙන් තමයි සම්පූර්ණ ඔය ඉංග්‍රීසි වලම කවර් කරන්න තියෙන බහුතරයක්. right. බහුතරයක් කවර් කරන්න තියෙන මෙන්න මේ පොඩි පාඩමෙන්. right. ඒ හින්දා මේක පාඩම පොඩි වුණාට කරන්න දෙන්න වැඩ ගොඩයි. එතකොට ඔන්න අපි ඈමිසා තුන්දෙනා ගේ පොඩි කොටසක් සාකච්ඡා කරා. මයිකගේ පොඩි කොටසක් මේ තාම ඉවර නැහැ. right. තාම ඉවර නැහැ. ඊළඟට ඔයාලා අහලා ඇති මේ මෙහෙම වාක්‍ය වගේක් තියෙනවා මේ. ඉන්නවා තියෙනවා කියලා දාලා. මම කියනවා මේ මට පන්තියක් තියෙනවා. කාටද පන්තියේ තියෙන්නේ? මට. එතකොට අයිතිය. මම කියනවා මේ පන්තිය තුල ළමයි ඉන්නවා. කාගේද පන්තිය? එතන අයිතියක් නැහැ. එතකොට ඉන්නවා තියෙනවා කියන වචනේත් එක්ක අයිතියක් තියෙන වාක්‍යයක් තියෙනවා. අයිතියක් නැති වාක්‍යයක් තියෙනවා. ඔය කොටස් දෙක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේදී ඔයාලට එනවා. මේ ගොඩාක් වෙලාවට කතා කරන්න පවා අපි පාවිච්චි කරනවා. එතකොට ඔයාලා පොඩි කාලේ ඉඳන් අහලා දැකලා තියෙනවා මෙන්න මෙහෙම වචන. has, have. තව එකක් මම ගන්නවා මෙන්න මෙහෙම. there is, there are. has පාවිච්චි කරන්නේ ඒක වචනත් එක්ක, have පාවිච්චි කරන්නේ පුතේ බහු වචනත් එක්ක. there is පාවිච්චි කරන්නේ ඒක වචනත් එක්ක, there are පාවිච්චි කරන්නේ පුතේ බහු වචනත් එක්ක. there is කියන්නේ there are බහු වචන. වෙනස මොකක්ද? මම අර කිව්ව වාක්‍ය දෙක. මට පන්තියක් තියෙනවා. කාටද පන්තිය තියෙන්නේ? මට. මගේ පන්තිය. පන්තිය ඇතුලේ ළමයෙක් ඉන්නවා. කාගේද ළමයා? එහෙම අයිතිවාසිකම් කියන්න යන්න බෑ. මලකෙලියක් වෙනවා නඩු වෙනවා. එතකොට එතන අයිතියක් ඇත්තේ නැත. එහෙනම් has have පාවිච්චි කරනවා අපි with a possession අයිතියක් ඇති. there is there are පාවිච්චි කරනවා අපි without a possession අයිතියක් නැති. හරි. has have අයිතියක් ඇති. there is there are අයිතියක් නැති. දැන් මං මේ ටික පොඩ්ඩකට අයින් කරනවා. මොකද මේක be verbs යටතට එන්නේ නැහැනේ. දැන් මේ there is there are වල අපිට is are කියලා be verbs දෙක තියෙන්නේ. right. එහෙනම් මේක පොඩ්ඩකට පැත්තකින් තියමු. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නේ? there is there is මං කිව්වා ඒක වචනත් එක්ක මම there are බහු වචනත් එක්ක. ඔය පන්තිය තුල ළමයි ඉන්නවා. මේසි උඩ පෑනක් තියෙනවා. වගේ වාක්‍ය හදන්න තමයි අපි there is there are භාවිත කරන්නේ. පැහැදිලි? right. මේක සරල ක්‍රමවේදකින් පටන් ගමු. ඉන්නවා තියෙනවා.
පොඩි සටහනක් දාගන්න. there is there are ඉන්නවා තියෙනවා. අයිතිත්වයක් නොමැති වර්තමාන කාල වාක්‍ය සෑදීමට භාවිත කරයි. ලියාගෙන තියාගන්න ඕන නෝට් එක දාගන්න. අයිතිත්වයක් නොමැති වර්තමාන කාල වාක්‍ය සෑදීමට භාවිත කරයි. right? එකලක් දාගන්න. there is ඒක වචන සමග there are බහුවචන සමග. singular there are plural. එහෙනම් මම නැවත කියනවා ලියන්න බැරි වුණා නම් ලියාගන්න. අයිතිත්වයක් නොමැති වර්තමාන කාල වාක්‍ය සෑදීමට භාවිත කරයි. there is පාවිච්චි කරනවා ඒක වචනත් එක්ක. මාපතා there are පාවිච්චි කරනවා අපි බහුවචනත් එක්ක. sorry. ඊට පස්සේ there is එක ගමු. මම මෙහෙම වාක්‍යයක් ලියන්න. මම දානවා මෙහෙම මේ මම ඉස්සෙල් එකම ගන්නම්. පන්තිය තුල ළමයෙක් ඉන්නවා. පන්තිය තුල ළමයෙක් ඉන්නවා. දැන් මෙයා තමයි හදන්නේ. හැබැයි මෙතනදී අපි බලන්න ඕන මේ වාක්‍යයේ ඒක වචනද බහුවචනද. සරල මොකද මේ දැන් ඉංග්‍රීසියේදී ඔයාලා ලියද්දි ඔයාලට අදහස ඔලුවට එන්නේ සිංහලෙන්නේ. ඉංග්‍රීසියෙන් මෙන්නේ නැහනේ. ඒ නැති මෙච්චර දුකක් විඳින්න ඕනේ නැහැ නෝ. ඒතර ඔයාලට ඉංග්‍රීසියෙන් තමයි ඔලුවට අදහස එන්නේ. ඒ අදහස අපි හරව ගන්න ඕනි ඉංග්‍රීසි වලට. ඒක තමයි පොඩ මේ යන්නේ. රයිට්. පන්තිය තුල ළමයෙක් ඉන්නවා. මේ වාක්‍ය හදනකොට සරල ක්‍රමයක් කියලා දෙන්න මං. පටන් ගන්න අග ඉඳන්. අග වචනේ සිංහලෙන් අග වචනේ ඉංග්‍රීසියෙන් මුලට දානවා. ආයෙ කියනවා. මේ වගේ වාක්‍යයක් හදද්දී අයිතියක් නැති වර්තමාන කාල වාක්‍ය හදන්න සරල ක්‍රමයක් තමයි සිංහල අග වචනේ ඉංග්‍රීසියෙන් මුලට දාන එක. ඉන්නවා එක්ක there is වෙන්න ඕනේ නැත්නම් there are වෙන්නේ. ඇයි? ඉන්නවා කවුද ඉන්නේ ළමයි. කාගේද ළමයා? එහෙම එකක් මේකේ නැහැ. right? එතකොට අපිට අයිතිය නැතිනම් there is there are ගන්න වෙනවා. කොහොමද? දැන් බලන්න අන්තිමට කලින් තියෙන වචනේ මොකක්ද? ළමයෙක්. ඒක වචනයි. එහෙනම් there is. ඔන්න එහෙනම් අන්තිම වචනෙන් හොයාගත්තා. දැම්මා there is. there is. ඔන්න ඉන්නවා සිංහලයේ අග ඉංග්‍රීසියේ මුල. ඊළඟට ළමයෙක් a child. there is a child. මේ අග වචනේ මුලට. අගේද මුලට යන්නේ. කොහෙද ඉන්නේ? තුල. එහෙනම් in. ඊළඟ වචනේ. මොකක් තුලද? පන්තිය. the class. there is a child in the class. සරලයි. සිංහල වාක්‍යයේ තියෙන පිළිවෙල අරන් අගේ ඉඳන් මුලට හදන්න. උච්චරණේ කතන්දරය. ආය අමුතු රටාවක් මේකේ නෑ. there is a child in the class. පන්ති තුල ළමයෙක් ඉන්නේ. හරි. එතකොට මේකේ subject verb object බලන්න යන්න එපා. මේ ඇවිල්ලා අයිතියක් නැති වර්තමාන කාල වාක්‍ය. මේකෙත් ඔය වෙනම අර ආකාර හතරෙන් හදන්න පුළුවන්. තේරුමක් නැහැ. වෙන එකම දේ තමයි question එකේදී is එක මුලට එනවා. negative එකේදී is not එකතු වෙලා isn't වෙනවා. question එක විදිහට ගත්තොත් මේ is මුලට දාලා is යනවා මුලට. වෙන මොකොත් යන්නේ නැහැ. is there a child in the class? negative එක ගත්තොත් there isn't a child in the class. isn't එක මුලට දාලා be verb negative be verb. isn't there a child in the class? right? ඔන්න ඔය විදිහට තමයි there is වලින් අපි වාක්‍යයක් හදාගත්තේ. right? තව තියෙනවා දැන් මේක හදන්න. දැන් මෙහෙම වාක්‍යයක් ගම මම කියනවා මේ මෙහෙම එකක් මොකද්ද? විභාග ශාලාව තුල අපේක්ෂකයෝ ඉන්නවා. කවුද අපේක්ෂකයෝ? අපේක්ෂකයෝන candidates බහුවචනයි. there are. එහෙනම් there are candidates කොහෙද ඉන්නේ? තුල in. මොකක් තුලද? විභාග ශාලාව. the exam hall. there are candidates in the exam hall. හරි. ඔන්න ඔය විදිහට අපිට there is there are වලින් මේ වාක්‍ය හදන්න පුළුවන්. වෙන මොකුත් නෙමෙයි වෙන්නේ. බලන්න වර්තමාන කාලද? අයිතියක් නැද්ද? එහෙනම් අගේ ඉඳන් මුලට පටන් ගන්න ඊට පස්සේ තමයි යන්නේ. ඊළඟට මම මේක හතර ආකාරයෙන් හදන්න කියලා දෙන්නේ නැහැ. ඒක අර ඊස්ට් නොට් දානවා ඊස් මුලට ගන්න ওই ටික. හැබැයි මේක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දෙයා නැතුව. කොහමද? මෙන්න මේ දෙක පොඩ්ඩක් අයින් කරන්න. මේ there is පැත්තකින් තියෙනවා. මොකද ඉතුරු වෙන්නේ? a child වාක්‍යයක් පටන් ගත්තී කැපිටල් ඉඳ මම ඒක ගන්න. a child ඒක වචන. a child is. හරි. a child දැම්මා. ඒක වචනෙන්ද is දැම්මා. ඉතිරිට ගේමයි. දෙයා නැතුව ලියු. a child is in the class.
පන්ති තුල ළමයි. Right? There is a pen on the table. A table is on. Sorry, a pen is on the table. වාක්‍යය දැන් ආගේ දැන් මුලට හදන්න නැතුව නිකන් පඬිතු වගේ හදලා කියලා වුණොත් එහෙම අර දැන් මාට වුණ වැඩේ වෙනවා. වැරදිට තමයි එන්නේ. There is a table on the pen වගේ. ඒ කියන්නේ පෑන උඩ මේසයක් තියෙනවා. වෙන්න බෑ නේ පුතා. Right? එහෙනම් පෑන ලොකු වෙන්න ඕනේ මේසෙට වඩා. එතකොට there is a child in the class කියන්නත් පුළුවන්. A child is in the class කියන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. Right? there is එකෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. කක්කර ගැටලුවක් තියෙනවා. there is එකෙන් අහන්න. නෑ නියමයි. right. බලමු මේකේ අපි බහුවචනයකුත් තර මම මේකම ප්ලූරල් කරන්නම්. පන්තිය තුල ළමයි සිටිති. පන්තිය තුල ළමයි සිටිති. මම කිව්වා මේ වගේ වාක්‍යයක් ගත්ත ගමන් කෙලින්ම බලන්න අග. අපිට රචනාවලදීම මේ වගේ වාක්‍ය ගොඩාක් කවු වෙනවා. ඒතර මම නැවත සාකච්ඡා කරනවා. ඔය රචනා ලියද්දි රචනා අපි අන්තිම ලියන්නේ chance එක තමයි පාඩම් සියල්ල මුල ඉඳන් අගට මතක් වෙනවා රචනාව. රචනාව ගලප ගන්න මේ වාක්‍යරට ඕනේ. රචනාව හරිය ලිව්වා කියන්නේ එක්සෑම් එක කොට බය වෙන්න එපා. අපිට කල් තියෙනවා. සිටිති බලපු ගමන් බහුවචනයි. එතනින් බහුවචනයි කියලා හොයන්න බැරි නම් ඔයාලා ඊට කලින් තියෙන වචන බලන්න ළමයි. වර්තමානයි එන අපි දානවා there are. there are සිටිති කවුද ඊළඟට ළමයි. එහෙනම් children. children කියද්දි s එහෙම දාන්නේ. මොකද children කියන්නේ බහුවචන පදයක්. ඔන්න සිංහලේ අග ඉංග්‍රීසියේ මුල. සිටිති there are. ඊළඟට ළමයි children. කොහෙද ඉන්නේ? තුල. එහෙනම් in. මොකක් තුලද ඉන්නේ? the class. there are children in the class. there aren't කියන්න පුළුවන්. there are children ප්‍රශ්න හදන්න පුළුවන්. වැඩ අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු වර්ඩ් නෑ. අපි දැන් මේකේ දෙවෙනි ආකාරයෙන් හදමු there නැතුව. කොහොමද? බහුවචන ගන්න මොළට. children are in the class. children are in the class. right. ඔන්න be verbs. ක්‍රම කීපයකට කතා කරා. එකක් am means අපි අර සාමාන්‍ය කතා කරන වාක්‍ය. මම සතුටෙන් ඉන්නේ. මට දුකයි. right. මට ගොඩක් මහන්සි. I am very tired. right. I am hungry. මට බඩගිනි. I'm thirsty. මට තිබයි. මේ වගේ am දාලා ඊට පස්සේ is them අපි ඒක වචනත් එක්ක are them අපි බහුවචනත් එක්ක. දැන් ඔය am එක අයින් කරලා is එකයි are එකයි මුලට එකතු කරා there කියලා වචනයක්. there is there are ඉන්නවා තියෙනවා. හැබැයි භාවිත කරන්නේ අයිතියක් නැති තැන්. කඩේ ඇතුලේ බඩු තියෙන. අයිතියක් නැහැ. කාගේද කියන්න දන්නේ නැහැ. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් යකෝ ඉතින් කඩේ ඇතුලේ බඩු තියෙනවා නම් ඒක අයිතිකාරය මුදලාලිනේ කියලා. ඒක හරි ඒක අපි දන්නවා. හැබැයි මේ වාක්‍ය තුල නැහැනේ මුදලාලිගේ කතාව. අපි කිව්වේ කඩේ ඇතුලේ බඩු තියෙනවා. එතකොට මේ වාක්‍ය ඇතුලේ මුදලාලිගේ කතාවක් නැහැ. අපි බලන්න ඕනේ වාක්‍ය. එහෙනම් අයිතියක් නැතිව තමයි මේ. අයිතියක් නැතිව හදනකොට සරල ක්‍රමය තමයි වාක්‍ය සිංහල වාක්‍යයේ අග වචනේ ඉංග්‍රීසි වාක්‍යයේ මුලට දාන්න. අගේ ඉඳන් මුලට දාගෙන එන්න ඉංග්‍රීසි වාක්‍යයේ පිටිපස්සෙන් ඉස්සරහට යනවා සිංහල වාක්‍යයේ මේ විදිහට පිළිවෙලට වචන ටික දාගෙන එනවා. ඔන්න be verbs ටික මූලිකම දේවල් be verbs වල මූලිකම දේවල් ටිකදී. right. දැන් මම chance එක දෙන්න මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔයාලා ප්‍රශ්න අහන්නේ මට ඔයාලා මෙතන chat box එකට එවන්න ඕන වාක්‍ය ටික. කොහොමද වාක්‍ය එවන්නේ? there is ගෙන් වාක්‍ය දෙකක් එවන්න. there are ගෙන් වාක්‍ය දෙකක් එවන්න. right. මේ විදිහට වර්ග දෙකකට there is ගෙන් දෙකයි there are ගෙන් දෙකයි එවන්නකො. right. බලමු. මම chat box එක check කරන්න.
right ඒවල දිනවා බලමු එකක්. There is a chocolate in the bag. There is an apple in the box. හරි. වාක්‍ය දෙකක් කියවනේ. is එකට දෙකයි ආ එකට දෙකයි. ඔය ආකාර දෙකට. There are players in the playground. There are pens in the pencil box. දෙවැනි ආකාරයෙන් ඉවර නැහැ. රජි දෙවැනි ආකාරනොත් එවන්න. කවුද රශී මාව ඇහෙනවද? රශී ඔව් සර්. මේක මේ ඔයා එක ආකාරයකින් විතරනේ වල තියෙන්නේ. ඔව්. There is a chocolate in the box කියලා තියෙනවනේ. එතකොට ඔව්. අපි ඕක දෙයා නැතුවල් ලියනවනේ. කොහොමද? A chocolate is in the bag. ඒ ටිකත් එවන්න කියලා කිව්වෙමු. ඔව්.
හරි. ඔය ටිකේ පුතා මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. දැන් මේ අනිත් එක්ක ලෙෆ්ට් වෙලානේ. මොකක් හරි සිග්නල් ඉෂුව එකක් එන්නදී. ඕකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඊළඟ කොටසට යන්න කලින්. සර් ඕකේ ගැටලුවක් නැහැ. එයාගේ මේ කාඩ් එක ඉවර වුණාලු. ඔයාගේ යාළුවාද? ඔව්. කමන්නේ. රෙකෝඩින් එක දෙමු අපි. හරි සර්. right. හරි. sorry. ඒ ටික බය වෙන්න එපා මේ රෙකෝඩින් එක අපි දෙනවා. මේක ඔයාලට හෙට ඉඳන් බලන්න පුළුවන්. ඉන්න ප්‍රමාණයේ ගැටලුවක් නැහැ. හේතුව දැන් මේක තව කල් බලන් ඉන්න බෑ අපිට. අගෝස්තු වල දවස් සමහර විට පොඩ්ඩක් විතර එහෙම වෙයි. හේතුව O level classes දාලා තියෙනවා. සිකුරාදා තමයි පොඩ්ඩක් කලින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ සිකුරාදා කලින් ඉවර කරනවා. අනිත් හැම දවසම රෑ 11ට විතර ඉවර වෙන්නේ. 11ට ඉවරලා ඔන්ලයින් ක්ලාස් එකක් දැම්මොත් මල කෙලියක් වෙනවා. මට කට්ටිය පේන්නේ නැහැ. කෙලින්ම නිදි කුමාරයා ළඟ තියාගෙන තමයි ඉන්නේ. හරි සර්. ඒ හින්දා මේ දවස වෙනස් වුණොත් මම කියන බ්‍රාස්මෙන් පුළුවන් නම් ඒ ටයිම් එකම කරනවා. කොහොම මාසෙ යනවා හා රයිට්. සර්. වෙන යන්නේ ඊළඟ කොටසට. එතකොට දැන් මම නැවත මතක් කරන්නම් B verbs. ඒ කියන්නේ මම මේ B verbs වල ලොකු අවධානයක් දෙන්න හේතුව තමයි B verbs highlight කරලා තියෙනවා ඔය ඔයාලගේ පොතේ. අච්චු පොතක් තියෙනවා නම් පස්සේලා බලන්න. B verbs highlight කරලා තියෙනවා. right. ඒ හින්දා තමයි මේක මම ලොකු focus එකක් දෙන්නේ මෙතන. දැන් B verbs කතා කරා අපි ප්‍රධාන වර්තමාන තුනක්. am, is, are. am පාවිච්චි කරා I එක්ක, is ඒක වචනත් එක්ක singular, are බහුවචනත් එක්ක plural. right. එතකොට ඊට පස්සේ මේ තුන් දෙනා දාලා වාක්‍ය හදනවා. ඊට අමතරව am නැතුව අපි ඉන්නවා තියනවා කියන්න there is එකයි there are එකයි පාවිච්චි කරා. මේකේ කිව්ව ක්‍රම දෙක මතක තියාගන්න. O level වල නම් ඕක ගොඩාක් ලොකුවට දෙවෙනි ක්‍රමය අවශ්‍ය උන්නේ. හැබැයි A level වලදී ඔයාලට දෙවෙනි ක්‍රමේ සෑහෙන්න වතාවක් ඕනි වෙනවා. ඒ හින්දා දෙවෙනි ක්‍රමේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද ගොඩාක් ඔය මේ හිස්තැන් පුරවන්න එහෙමත් ඕක එනවා. ඊළඟට දැන් ඔය කතා කරේ පුතේ අපි ක්‍රියාපදයක් නැති වාක්‍ය ගැන. මම දැන් යනවා සිම්පල් ප්‍රසන්ට් වල ක්‍රියාපදය තියෙන වාක්‍ය වලට. ක්‍රියාපදයක් තියෙනවා. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කතා කරේ පුරුද්දක් විදිහට කරනවා කියන. ඒ වගේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේදී ක්‍රියාපදයක් තියෙන වාක්‍ය හදනකොට am is are කියන මේ B verbs පාවිච්චි කරන්න හිතන්නවත් එපා. එහෙම පාවිච්චි කරොත් එහෙම වැරදි. ඒක පාවිච්චි කරන වෙනම ටෙන්ස් එකක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙනවන්න අර සැකිල්ල. මොකක්ද සබ්ජෙක්ට් එක මුලට දානවා, verb එක ඊළඟට දානවා, ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ දානවා. සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට් තුනටම අදාළ වෙන්නේ නැති ඒවා අකට දානවා. දැනට මම ආර් අකුරක් දා ගන්නවා රෙස්ට් කියලා කියන්නේ. ඔවුන් සෙල්ලම් කරති. කවුද? ඔවුන් සබ්ජෙක්ට් එක සෙල්ලම් කරනවා verb එක. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරති රයිට් සබ්ජෙක්ට් එක ඔවුන්. සෙල්ලම් කරනවා verb එක. ක්‍රිකට් ඔබ්ජෙක්ට් එක. ඔවුන් පිට්ටනියේ ක්‍රිකට් සෙල්ලම් කරති. ඔවුන් සබ්ජෙක්ට් එක. සෙල්ලම් කරනවා verb එක. ක්‍රිකට් ඔබ්ජෙක්ට් එක අන්න රෙස්ට් එක පිට්ටනියේ කියන්නේ සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට් තුනටම අදාළ නොවන ඉතිරි කෑල්ල යන්නේ රෙස්ට් එකට. මං කොටස් දෙකක් වෙන් කරගන්නම් මේ විදිහට.
මේකෙදී මම වචන ටිකක් ලියනවා මේ පැත්තේ. Every morning, right? Every night, every weekend, every day. දැන් ඔය ඉවෘත් එක දානවා. ඊට පස්සේ once a week. Sorry, twice a month. Right, daily. දැන් මේ තියෙන්නේ අපි ගන්නකො මම තව තේරුම් ගන්න කාලෙන් කීපයක් කියලා every morning සෑම උදෑසනකම එහෙනම් every night සෑම රාත්‍රියකම every weekend සෑම සතියන්තයකම every day හැමදාම once a week සතියකට වරක් once කියන්නේ වරක් twice a month මාසකට දෙවරක් daily දෛනිකව එතකොට මේ ඇවිල්ලා මේක තව තියෙනවා තව දාන්න පුළුවන් once a week කියන්න පුළුවන් twice a week 3 times a week 5 times a week right ඔයගේ අපිට ඕන තරම් වචන පාවිච්චි කරන්න පුළුවන් දැන් මේවා අපි පාවිච්චි කරන්නේ simple present tense එකේදී කොතනද මේවා දාන්න පුළුවන් වාක්‍ය තැන් දෙකක් තියෙනවා එක්ක වාක්‍යයේ කර්තෘට පෙර එහෙම නැත්තම් ඔබ්ජෙක්ට් එකට පස්සේ right එක්ක කර්තෘට පෙර සබ්ජෙක්ට් එක මුලින් කියන වාක්‍යයේ මුලට එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක පස්සේ වාක්‍යයකට සරලව මතක තියාගත්තොත් මේව දාන්න පුළුවන් එක්ක වාක්‍යයේ මුලට හෝ වාක්‍යයේ අගට මම උදාහරණයක් ගන්නවා මම කියනවා මේ අපි පොත් කියවන්නේ අපි නම් we subject එක verb එක කියවනවා read object එක මොනවද කියවන්නේ පොතට book පොත් නම් books we read books අපි පොත් කියවන්නෙමු හරි දැන් එතකොට subject එක verb එක object එක දැන් මම කියනවා මේ අපි සෑම උදෑසනකම පොත් කියවන්නේ මම කියනවා every morning we read books එහෙම නැත්නම් we read books every morning සෑම රාත්‍රියකම අපි පොත් කියවන්නේ දැන් every night we read books එහෙම නැත්නම් we read books every night සෑම සතියන්තයකම අපි පොත් කියවන්නේ every weekend we read books නැත්නම් we read books every weekend ඔය වගේ මේ කියන කාලයන් අපිට වාක්‍යයේ මුලට දාන්නත් පුළුවන් වාක්‍යයේ අගට දාන්නත් පුළුවන් නැත්නම් සබ්ජෙක්ට් එකට පෙර හෝ ඔබ්ජෙක්ට් එකට පස්සේ අපිට මේ කියන කොටස් ටික පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ මේ ටික ඔයාලා ලියා ගන්නවනම් වෙනම ලියා ගන්න මේ කොටස් මේ every morning every night මේ ටික දාන්නේ එක්ක වාක්‍යයේ මුලට නැත්නම් වාක්‍යය අගට ඔය තමයි සරලම ක්‍රමය මතක තියාගන්න. වාක්‍යයේ මුලට හෝ වාක්‍යය අගට. තව ටිකක් තියෙනවා. මේකට අපි adverbs කියලාත් කියනවා. මම දානවා මේ usually normally right rarely මෙන්න මේ වගේ අපි දාන්නේ එක්ක වාක්‍යයේ මුලට එහෙම නැත්නම් verb එකේ මුලට ඒ කියන්නේ subject එකේ දෙපැත්ත usually පුරුද්දක් විදිහට normally සාමාන්‍ය තව වචන තියෙනවා දැනට මේ දෙක ගමන් කියනවා මෙහෙම මේ සාමාන්‍යයෙන් අපි පොත් කියවනවා දැන් අපි පොත් කියවනවා we read books සාමාන්‍ය පොත් කියවනවා normally we read books නැත්නම් we normally read books හරි normally we read books එහෙම නැත්නම් we normally read books පුරුද්දක් විදිහට අපි පොත් කියවනවා usually we read books එහෙම නැත්නම් we usually read books right එතකොට මේ වචන සෙට් එක අපි පාවිච්චි කරනවා එක්ක සබ්ජෙක්ට් එකට පෙර නැත්නම් verb එකට පෙර මේ කාලයන් ටික අපි පාවිච්චි කරනවා එක්ක සබ්ජෙක්ට් එකට පෙර එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකට පසු එහෙම නැත්නම් තව සරල කරොත් මේ කාලයන් පාවිච්චි කරනවා වාක්‍යයේ මුලට හෝ වාක්‍යයේ අගට මේ adverbs ටික අපි පාවිච්චි කරනවා වාක්‍යයේ මුලට හෝ verb එකේ මුලට ඔච්චරයි ඔය ටික දැන් මතක තියාගන්න නෝට් ඩවුන් එක දාගත්තා නම් ගැටලුවක් නැහැ දැන් අපි වාක්‍ය ටිකක් මේකට අනුව දාගෙන යන්න right
මම කියනවා මේ ඔවුන් මම අද ඔයාලගෙන් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ වෙනම අද ෆස්ට් ඩේට් එක නිසා ඔවුන් ඉදාම චාරිකාවක් සැලසුම් කරනවා සබ්ජෙක්ට් එක කවුද අහන ප්‍රශ්නේ කවුද ඔවුන් එහෙනම් they ඔවුන් මොකක්ද කරන්නේ verb එක සැලසුම් කරනවා එහෙනම් plan they plan ඔවුන් මොකක්ද සැලසුම් කරන්නේ චාරිකාවක් උක්ෂබ්දය a trip they plan a trip subject verb object මම මේකට මෙහෙම දානවා මේක අපි අර යූෂුවලි දැන් සාමාන්‍ය දාන්න පුළුවන් ඒවත් තියෙනවා දාන්න බැරි ඒවත් තියෙනවා දැන් අපිට කියන්න බෑනේ පුරුදු සාමාන්‍යයෙන් යාලා චාරිකාව සැලසුම් කරනවා කියන එක පොඩ්ඩක් ගැලපෙනවා අඩුයි සිංහල මම මෙහෙම කියනවා සෑම සතියන්තයකම ඔවුන් චාරිකාවක් සැලසුම් කරනවා සෑම සතියන්තයකම every weekend කොහොමද every weekend they plan a trip එහෙම නැත්නම් they plan a trip every අකට දැම්මා every weekend ඊළඟට ඔය ට්‍රිප් කියන වචනේත් එක්ක තව නීතියක් මතක තියාගන්න ට්‍රිප් දැන් මම වර්තමාන කාල verb එක ගන්නම් go තව went එක gone එක තියෙනවා ඔවුන් චාරිකාවක් යනවා they go ට්‍රිප් එකක් ට්‍රිප් ජර්නි මේ ඕනි වචනයක් එක්ක go කියන වචනේ තනියෙන් භාවිත කරන්නේ අපි දානවා on ට්‍රිප් මේකට හේතුවක් විදිහට අපි ගන්නේ අර චාරිකාවක යනවා වගේ අදහසක් එන්නේ චාරිකාව වෙනම තමයි මේකට ඇඩ් වෙන්නේ they go on a trip right කවුද සබ්ජෙක්ට් එක they සබ්ජෙක්ට් එක යති verb එක මොකක්ද යන්නේ චාරිකාවක් මෙයා තමයි ඔබ්ජෙක්ට් එක on මාසකට වරක් චාරිකාවක් යනවා මාසකට වරක් කියන්නේ once a month මෙයා දාන්න පුළුවන් වාක්‍යයේ මුලට එහෙම නැත්නම් වාක්‍යයේ අගට දැන් කියන්නේ once a month they go on a trip එහෙම නැත්නම් they go on a trip once a month ඊට පස්සේ මම නම් මේ සාමාන්‍යයෙන් මෙයාලා චාරිකාවක් යනවා සාමාන්‍යයෙන් normally they go on a trip එහෙම නැත්නම් they normally go on a trip දැන් මම ඔය ඔක්කොම එකතු කරනවා සාමාන්‍යයෙන් මෙයාලා මාසකට වරක් චාරිකාවක් යනවා normally they go on a trip once a month. Once a month they normally go on a trip. Once a month normally they go on a trip. එතකොට අර දාන්න වචන දාන්න තැන විතරයි අපි ඔළුවේ තියාගන්න. එහෙම නම් මේ වැඩේ ලේසි. ඇඩ්වර්බ්ස් ටික අපි දානවා එක්ක සබ්ජෙක්ට් එකට මුලින් නැත්නම් verb එකට මුලින්. always තියෙනවා අමතකුණා ඉස්සලා කියන්නේ. right every day every weekend වගේ කාලයක් අපි දාන්නේ එක්ක වාක්‍යයේ මුලට එහෙම නැත්නම් වාක්‍යය අගට පැහැදිලි right ওই ටිකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මේකේ ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් මොනවා හරි ගැටලුවක් මේ කරපු ටිකේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න වල කිසි ප්‍රශ්නයක් නැහැ. ගැටලුව අහන්න නැහැ කියන්නේ එක්කෝ පාඩම හොඳටම තේරලා තියෙනවා එහෙම නැත්නම් බුදියන් ඉඳලා තියෙනවා. ওই දෙකෙන් එකක්. ගැටලුව අහන්න නැත්නම් කොහොමද? ඊයේ පේපර් ක්ලාස් එක ආවුණා දෙකෙක් ඌ මම බලනකොට මේ පේපර් එක උඩ හොඳටම බුදි. ඌට ඇහැරුනේ පේපර් එක ඉවර වෙන විනාඩි 15ක් තියෙද්දි. එහෙනම් මේ නිදියන් ඉන්න එපා. sorry. සර් ඔකේ ගැටලුවක් නැහැ. අර අපේක්ෂකයන්ට කිව්වේ මොකද සර්? candidates. අකුරු කියන්නේ නැහැ බං ස්පෙලිංස් කියලා පොඩ්ඩක් පොස්ට් විදිහට කතා කරමු. candidates. මේක අර විභාගකේ අපේක්ෂකයෝ නම් exam candidates. ඕක ඔය ඡන්ද අපේක්ෂක ඕනිම අපේක්ෂකෙක්ට candidates කියලා කියනවා. හරි? අනිත් කෙනාට ගැටලුවක් තියෙනවද කරපු කොටස? ඔයාලට මේ left එක ආවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා පුතා අපි රෙකෝඩින් එක දෙන්නම්. අද රෑම දෙන්න බැරි වෙයි.
අපි කට්ටිය හෙට ඔයාලා රෙකෝඩින් එක දෙයි. ඔයාලා මොකක් හරි ගැටලුවක් තිබ්බ ගෲප් එකේ දාන්න. ගෲප් එකේ මට මැසේජ් එක එනවා. ප්‍රශ්නයක් නැහැ කිසිම. මට ඩිරෙක්ට් මැසේජ් එක කිව්වට රිප්ලයි කරන්න වෙන්නේ නැහැනේ. හරි. මම දැන් යනවා ඒකෙම තව කොටසට. මතකද ඉස්සල්ලා අපි අර ඇමිසා කියන ඒවට not කියලා අකුරු තුනක කෙනෙක්ව එකතු කළා. දැන් අපි ඒක ගන්න යනවා. මම අරකම ගන්නවා. අපි පොත් කියවන්නෙමු කියලා we read books. මේ මෙතනත් මේ පටල ගන්න එපා. මම තව කොටසක් කියන්නම්. වාක්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් අපි පොත් කියවන්නෙමු. අපි කරන දෙයක්. අපි පොත් කියවමු. ඒක ඇවිල්ලා යෝජනාවක්. අපි කියලා අපි පොත් කියවමු, අපි යමු, අපි එමු. ඒක අපි දාන let's read books, let's go. ඒ පාඩම වෙනම කරනවා, බය වෙන්න එපා. දැන් මෙතන අපි පොත් කියවන්නෙමු. කියවමු නෙවෙයි, කියවන්නෙමු. තුන අකුරක දෙකක වෙනසක් කියන්නේ ඉංග්‍රීසි වල අපට සිරි වෙනවා ඉතින්. ඔයින් අර කියලා වෙනවා. එතකොට මේ අපි පොත් කියවන්නෙමු, we read books. අපි පොත් කියවමු යෝජනාවක්, let's read. ඒක මේකට පටල ගන්න, right? we read books. අපි පොත් කියවන්නේ. අපි පොත් කියවන්නේ නෑ. දැන් නොට් එකතු කරන්න ඕනේ මල්ල කෙලියයි. ඈමීසා මුකුත් මේක ඇත්තේ නෑ. හැබැයි මේ තියෙන එක පදයකටවත් අපිට නොට් එකතු කරන්නත් බෑ. we not කිව්ව කෙටික we'nt. ඒ මොකද්ද? readn't booksn't දැන් අර මේ දෙය උලුක් වෙලා සෙම කැඩලෙන සීන් එකක් වෙන්නේ. එතකොට මේකට අපි නොට් එකතු කරන්න බෑ කෙලි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා කාගෙන් හරි උපකාරයක් ගන්න. ඒකට අපිට අවශ්‍ය වෙනවා පුතා helping verbs කියලා જાතියක්. right මේ යටතේ තමයි be of c නේ. තමයි helping verbs වර්තමානයෙන් දෙන්නෙක් අපි පාවිච්චි කරනවා. එක්කෙනෙක් do අනිත් කෙනා does. do පාවිච්චි කරනවා බහුවචන subject තියෙන වාක්‍යයත් එක්ක. does පාවිච්චි කරනවා ඒක වචන subject එක තියෙන වාක්‍යයත් එක්ක. right ඕම් බලාගන්න. දැන් මෙතන බලන්න. subject එක දිහා බලන්න. ඒක වචනද බහුවචනද බහුවචනයි. we read books. අපි පොත් කියවන්නේ. අපි පොත් කියවන්නේ we then do to not දාන්න. do not දාන්න පුළුවන්. එහෙම නැත්නම් do not කියන එක. don't. we don't ඉතිරි ටික එහෙමයි. read books. we don't read books. දැන් ලේසි. මොකද්ද පිටින් ගත්ත වචනේ do. ඇයි do ගත්තේ? we කියන කෙනා බහුවචනයි. මේ වාක්‍ය කියන්නේ වර්තමානයේ ක්‍රියාපදයක් තියෙනවා. ක්‍රියාපදයක් තියෙන වර්තමාන කාල වාක්‍යයත් එක්ක කෙලින්ම not එකතු කරන්න බෑ. ඒ හින්දා do කියන helping verb එක අපි ගත්තා. දැන් අපි ගන්නවා helping verb මොකක්ද? අපි පොත් කියවනවාද? do we read books? සාමාන්‍ය ප්‍රායෝගිකව අහන්නේ. හැබැයි අපිට මේක ප්‍රශ්නේ හදන්න පුළුවන්. do we read books? අපි පොත් කියවන්නේ නැද්ද? don't we read books? මේ අන්තිම දෙක ප්‍රායෝගිකව අහන ප්‍රශ්න නෙවෙයි. හැබැයි මම example එකේදී පෙන්නන්න ඕන හින්දා තමයි අපි දැන් මම කියනවා they play cricket. they බහුවචනයි. නිකම් නොට් දාන්න බෑ. they don't play cricket. question එක. do they play cricket? don't they play cricket? ඔය ආකාර හතරෙන් අපිට මෙයාව හදන්න පුළුවන්. එහෙනම් ඔන්න we read books. මේක එකපාර නොට් එකතු ගන්න බෑ. ඒද helping verbs zone වර්තමාන කාලේ helping verbs දෙකක් තියෙනවා do එකයි does එකයි. සරලව මතක තියාගන්න. do පාවිච්චි කරන බහුවචන කර්තෘ එක්ක does පාවිච්චි කරන්නේ ඒක වචන කර්තෘ එක්ක. එතකොට මෙතන we බහුවචනින්ද අපි do එක දැම්මා. do not දැම්මා don't කියලා. right මේවා අර වචන ටික එහෙමයි. ඒ කියන්නේ අපි අර කිව්වේ subject එකට වාක්‍යයට කලින් වාක්‍යයට පස්සේ දාන ඒවා verb එකට කලින් subject එකට කලින් දාන ඒවා ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා කොහොමත් ඒ විදිහටම තමයි දාන්නේ. right ඊට පස්සේ මම ගන්නවා මෙහෙම එකක්. දැන් මේ බහුවචනයන් එකත් මෙන්න ඒ කොටසේ අන්තිම කෑල්ල. right මම ඒක වචනයක් ගන්නම්. he drink water. ඌ වතුර බොනවා. he drink water. දැන් මේ වාක්‍යයේ පොඩි අවුලක් තියෙනවා මතක තියාගන්න. මෙහෙම සරල ඔළුවේ තියාගන්න. ඉංග්‍රීසි වල ක්‍රියාපද තියෙන බහුවචනේ. කොහොමද මතක තියාගන්න පුළුවන්? ඉංග්‍රීසි වල ක්‍රියාපද හැම එකක්ම තියෙන බහුවචනේ. හැබැයි අපි පොඩි කාලේ ඉගෙන ගන්න ඕනේ සිංහල වල කර්තෘ ඒකවචන වෙනවා නම් ක්‍රියාව ඒකවචන වෙන්න ඕනේ කියලා. දැන් මෙතන he කියන සබ්ජෙක්ට් එක ඒකවචනයි.
හැබැයි drink කියන verb එක බහුවචනයි. ඒක වචන කර්තෘ එක බහුවචන ක්‍රියාවක් තියන්න බෑ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ක්‍රියාපදේ ඒක වචන කරන්න සරලයි අකට දැම්ම is. He drinks water. right? නැවත කියනවා ඉංග්‍රීසි භාෂාවේ සියලුම ක්‍රියාපද තියෙන්නේ බහුවචනේ. subject එක ඒක වචන වෙනකොට verb එක ඒක වචන කරන්න ඕනි. verb එක ඒක වචන කරන්න නම් අපිට අකට s දාන්න පුළුවන්, es දාන්න පුළුවන්, ies දාන්න පුළුවන්. ඔය මොකක් හරි ක්‍රියාපදයක් y අකුරෙන් ඉවරෙත් තමයි ies නීතියෙන්. ඊට අමතරව ඔය double s වලින්, sh වලින්, ch වලින් වගේ ක්‍රියාපදයක් ඉවර වෙනවා නම් අකට es දානවා. එහෙම නැත්නම් ඉතින් හැම verb එකකටම ඒක වචන කරන්න s අපිට දාන්න පුළුවන්. මම ඔය ඉස්සලක y අකුර නීතියයි double s sh ch වල නීතියයි නැතු. right. he drinks water. මට කියන්නේ ඔහු වතුර බොන්නේ නැහැ. මං ඉස්සලත් කිව්වා ක්‍රියාපදයක් තියෙන වර්තමාන කාල වාක්‍යයකට අපිට කෙලින්ම නොට් එකතු කරන්න බෑ කියලා. හරි. කෙලින්ම නොට් එකතු ගන්න බෑ අපිට. එතකොට අපිට සිද්ධ වෙනවා helping verb එක ගන්න. helping verbs දෙකක් හිටිය කවුද? do සහ does. do පාවිච්චි කරා බහුවචන කර්තෘ කෙනෙක් ඉන්න දැන් මෙතන he කියන්නේ බහුවචන නෙමෙයි ඒක වචන. ඒ හින්දා අපිට do ගන්න බෑ. අපිට ගන්න වෙනවා doesn't. does. he does. මන් ඩස්ට නොට් දාලා කෙටි කරනවා doesn't. he doesn't. දැන් ඉතින් ටික දානවා. කොහොමද? drinks water. පටල ගන්න එපා තව නීතියක් කියන්න. මේ වාක්‍යය තියෙන්නේ වර්තමානයෙන් කර්තෘ ඒක වචනයි ක්‍රියාව බහුවචනයි හින්දා ක්‍රියාව ඒක වචන කරන්න s දැන්. ඊට පස්සේ මේ වාක්‍යය තියෙන වර්තමාන කාලෙන් නිසා සබ්ජෙක්ට් එකේ ඒක වචන නිසා මෙයාට නොට් එකතු කරන්නත් ඕන නිසා does එක අපි ගත්තා. does ගත්තේ ඇයි? වර්තමානයි he ඒක වචනයි. නොට් එකතු කරන්න ඕන. does දැම්මම ක්‍රියාව යනවා මූලික ස්වරූපෙට. එහෙම නැත්නම් base form. එහෙම නැත්නම් සරල මතක තියාගන්න does දැම්මම ක්‍රියාවට අර පිටින් එකතු කරපු අකුරු හෝ අකුරු කිහිපේ අයින් වෙනවා. ඔයාලට සරල ක්‍රමයකින් මතක තියාගන්න. does දාන්නේ ඇයි? he ඒක වචනයි. වාක්‍ය වර්තමානයි. ක්‍රියාපදයක් තියෙන එකට කෙලිම නොට් එකතු ගන්න බැරි හින්දා අපි does එක දැම්මා. doesට පස්සේ දාන ක්‍රියාව මූලික ස්වරූපයට යනවා නැත්නම් බහුවචනට යනවා නැත්නම් පිටින් එකතු කරපු අකුරු අයින් වෙනවා. he doesn't drink water. දැන් ලේසි. ඔව් වතුර බොනවද? does he drink water? ඔව් වතුර බොනවද? does he drink water? ඔහු වතුර බොන්නේ නැද්ද? එතකොට doesn't he drink water? ඔහු වතුර බොන්නේ නැද්ද? doesn't he drink water? right. මේ පළවෙනි දෙවෙනි එක හදාගත්තා නම් එතනින් එහාට මහා ලොකු දෙයක් නෑ. මම නැවත කියනවා ක්‍රියාපදයක් තියෙන වර්තමාන කාල වාක්‍ය වලට කෙලින්ම නොට් දාන්නත් බෑ ප්‍රශ්න හදන්නත් බෑ. ඒකට අපිට අවශ්‍ය වෙනවා helping verbs දෙන්නෙක් ඉන්නවා එකෙක් do අනික does. do පාවිච්චි කරනවා plural subject එක. ඒ කියන්නේ බහුවචන කර්තෘ එක. does පාවිච්චි කරනවා ඒක වචන කර්තෘ. do not don't කරා. does not doesn't කරා. ඊළඟට do දැම්මම නම් verb එකේ මුකුත් වෙන්නේ නැහනේ. වර්තමාන කාලෙන් හදනකොට ක්‍රියාපදේ අපි ඒක වචන හරවනවා s eso ies දාලා. ඒ හදන විදිහ ඉස්සලා කිව්වා. ආන් ඒ වගේ වාක්‍යයකට does දැම්මම ක්‍රියාව නැවත තිබ්බ තත්ත්වයට යනවා මූලික ස්වරූපයට යනවා. මඤ්ඤම් කරගන්න එපා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ওই ටික සම්බන්ධයෙන්. තියෙනවද මොකක් හරි ගැටලුව? හරි. එහෙනම් ඔන්න මේ දක්වා කරපු ටික මම සමරයිස් කරා. ඒ කියන්නේ සාරාංශයක් විදියට ගන්න යන්නේ. මතක තියාගන්න මේ හැම එකෙම මේ මුල ඉඳන් පටන් ගත්තේ මේවා සාමාන්‍යයි මේවා සරලයි. එතකොට මේකේ ගැටලු තියාගෙන යන්න එපා. මේ ආරම්භේ පමණයි. මම කියන්නේ අමාරුයි කියන එක නෙමෙයි මේක සරලව අපිට ඉගෙන ගන්න පුළුවන්. පේපර් එකක් දෙයක් එහෙම කරද්දී.
ජෙනරල් ඉංග්‍රීසි වලට දැන් ඔයාලා මේන් සබ්ජෙක්ට්ස් 3ක් තියෙනවා ඔයාලට. ඒ මේන් සබ්ජෙක්ට්ස් තුනට ලොකු අවධානයක් ඔයාලා ලොකු බරක් දෙන්න. ජෙනරල් ඉංග්‍රීසි බය වෙන්න එපා. මේකේ පොඩි ට්‍රික්ස් කීපයක් තියෙන්නේ. ඒක ඉස්සරහට යන්න යන්න මම කියලා දෙන්නම් මේක මේ ජෙනරල් ඉංග්‍රීසි කියන්නේ කටපාඩම් කරන්න ඕන දේවල් නෙවෙයි. විශේෂයෙන් ඉංග්‍රීසි මේක ලැන්ග්වේජ් එක. මේව කටපාඩම් කරන්න ඕන දේවල් නෙවෙයි. හරි. ඒකේ පොඩි ට්‍රික් එකක්. එකක් කිව්වොත් වාක්‍ය හදන විදිය අල්ලගත්තා නම් එතනින් එහාට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. එතකොට මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. මේක කටපාඩම් කරලා යන්න බෑ. right. කටපාඩම් කරොත් වැඩේ කියලා වෙනවා. දැන් හිතන්න ඔයාලා රචනාව කටපාඩම් කරන් ගියා කියලා. රචනා විභාගෙට ගියාම එන්න වෙන මොකක් හරි එකක්. කියලා වෙනවනේ එතනම. ඒක කටපාඩම් තීරිය ඉංග්‍රීසි වලට හරියන්නේම නැහැ. කටපාඩම් තීරිය හරි ගියා අර පොඩි කාලේ මම දැකලා දිනවා අර පව් අර පොඩි උන්නේ. වචන කටපාඩම් කරනවා. සමහරවිට අද වචන 10ක් කටපාඩම් කරොත් ඊළඟ සතියේ ඌට ඒ 10 එකක්වත් මතක නැහැ. ඒ ක්‍රමේ ගොඩාක් දුරට අසාර්ථකයි වචන කටපාඩම් කරන. මුගේ ඉංග්‍රීසි කටපාඩම් කරලා යන්න පුළුවන් එකක් නෙවෙයි. කටපාඩම් කළ යුතු දේවල් කීපයක් තියෙනවා. ඒවත් අපිට ප්‍රැක්ටිකලි ගන්න පුළුවන්. මේක ප්‍රැක්ටිකල් ලැන්ග්වේජ් එක, ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. මේක ප්‍රැක්ටිකලි හිටියොත් එහෙම අපිට ගොඩ දා ගන්න පුළුවන් ලේසියෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. right. එතකොට දැන් ඔන්න කතා කරන්න යන්නේ මුලින් දැන් ගත්තා. අපි කතා කරාද අද be verbs කතා කරා. මුලින් තුනක් ගැන කතා කරා. කවුද? am, is, are. right. be verbs තුනක් කතා කරා. am, is, are. am පාවිච්චි කළා අපි ඒක වචනත් එක්ක is පාවිච්චි am පාවිච්චි කළේ I එක්ක විතරයි. is පාවිච්චි කළා අපි ඒක වචනත් එක්ක are පාවිච්චි කළා අපි බහුව වචනත් එක්ක. I am okay මම හොඳින්. right. ඊට පස්සේ I am fine ඒත් මම හොඳින්. ඊට පස්සේ මම තව එකක් negative I am not fine මම හොඳින් නෙවෙයි. I am hungry මට බඩගිනි am දැම්මේ. right. ඊට පස්සේ I am happy මට සතුටුයි සතුටින් ඉන්නේ. ඒ වගේ වාක්‍ය අපි am එකෙන් දැම්මා. is පාවිච්චි කරා ඒක වචනත් එක්ක she is a doctor ඇය වෛද්‍යවරයක්. she is honest ඇය අවංකයි. she is innocent ඇය අහිංසකයි. he is intelligent ඔහු බුද්ධිමත්. he is an intelligent person ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්. අර පිරිමි ළමයා අහිංසක පිරිමි ළමෙක්. අර පිරිමි ළමයා that boy ඒක වචනයි දැන් ක්‍රියාපද නැහැ. that boy is an innocent boy. අර ළමයා අර පිරිමි ළමයා අහිංසක පිරිමි ළමෙක්. පොඩ දීර්ඝ වාක්‍යය. that boy is an innocent boy. ඒ පිරිමි ළමයි දක්ෂ ක්‍රීඩකයෝ. those boys එම අර කියන්න thatගේ බහුවචනේ those boys මොකද අපි එම පිරිමි ළමයි දක්ෂ ක්‍රීඩකයෝ. those boys are clever players. those boys are clever players. අර ගැහැණු ළමයි දක්ෂ කතිකයෝ. those girls are clever speakers. those girls are clever speakers. මම තව එකක් දාන්න. මෙහෙම ගත්තොත් එහෙම මගේ යහළුවෝ ගොඩක් හොඳයි. මගේ යහළුවෝ කවුද? my friends. ඒක බහුවචනයි. ක්‍රියාපදයක් නෑ වර්තමානයේ. my friends are very good. මගේ යාළුවෝ ගොඩක් හොඳයි. my friends are very good. right. ඊට පස්සේ මම තව එකක් ගත්තොත් එහෙම පොඩ්ඩක් මේ දීර්ඝ වාක්‍ය ගන්නෙ. ඔහු මම මෙහෙම ඔහු සෑම කටයුත්තකම අවංක පුද්ගලයෙක්. කවුද ඔහු? එහෙනම් he. heත් එක්කම තමයි is. he is අවංක පුද්ගලයෙක් an honest person. ඇයි අපි an දැම්මේ? මෙතන honest කියද්දි එච්චපුර දැම්මට ඕ ශබ්දය තමයි එන්නේ. vowel sound එකක්. vowel sound එකට මුලින් දැම්මුත an දාන්න. ඔහු සෑම වැඩකදීම සෑම කටයුත්තකදීම අවංක පුද්ගලයෙක්. he is an honest පුද්ගලයා person. සෑම වැඩකම සෑම වැඩක් every work every වලට පස්සේ බහුවචන දාන්නේ නැහැ. ඒක වචන දාන්නේ every work. සෑම වැඩකදීම සෑම කටයුත්තකදීම in every work. එහෙනම් he is an honest person in every work. ඔහු සෑම කටයුත්තකදීම අවංක පුද්ගලයෙක්. he is an honest person in every work. right. ඔවුන් අති දක්ෂ රියදුරෝ වෙති. they are very clever drivers.
එයාලා අපේ ප්‍රදේශයේ ඉන්න දක්ෂ රියදුරෝ. They are very clever drivers in our area. අපේ ප්‍රදේශයේ our area. අපේ ප්‍රදේශයේ in our area. prepositions නිපාත. right. ඔන්න ඔය විදිහට අපි am මීසා කියන කරුණු ටික සාකච්ඡා කළා. ඒකලා ඊට පස්සේ අපි ගියා අර ඉන්නවා තියනවා කියන අදහස ගන්න. මොනවද පාවිච්චි කරේ? අපි has have දෙන්නේ there is there I දෙකම ගත්තා. වෙලේ has have දැම්මේ අපි අයිතියක් තියෙනකොට. දැන් අපිට අයිතියක් තියෙන has have වලදී පුතා be verbs නැහැනේ. එහෙනම් අපි ගත්ත මොනවද මේ there is there be verbs තියෙන. අපි හැදුවේ වාක්‍යයේ අග සිට මුලට. right. මේස් උඩ පෑනක් තියෙනවා. there is a pen on the table. නැත්නම් a pen is on the table. ටවුන් එකේ පාටි එකක් තියෙනවා. there is a party in the town. a party is in the town. ඉතින් there is there. ඊට පස්සේ අපි කතා කළා ක්‍රියාපදයක් තියෙන වාක්‍ය. එතන be verbs පාවිච්චි කළේ නැහැ. වර්තමාන කාල ක්‍රියාපදයක් තියෙන වාක්‍ය හදන්න නැහැ මීසා දාන්නේ. they go to work. උන් වැඩට යනවා. ක්‍රියාපදයක් තියෙන වාක්‍ය. කෙලින්ම not එකතු ගන්න බැරි නිසා අපි helping verbs දෙකක් ගත්තා. do එකයි does එකයි. do පාවිච්චි කරා බහුවචන කර්තෘ එක. does පාවිච්චි කරා ඒකවචන කර්තෘ. they go to work. they don't go to work. උන් වැඩට යන්නේ. දැන් ක්‍රියාපද හැම එකම තියෙන බහුවචනෙන් කිව්වනේ මම. he go to work කියන්න බෑ. he goes to work. ඔහු වැඩට යන්නේ. he doesn't go to work. he ඒකවචනයි. වර්තමානයේ not එකතු කරන්න ඕනේ. ඉතින් does දැම්මා. does ට පස්සේ දාන verb එක දැම්මේ මූලික ස්වරූපය. ඔය ටික අපි මේ දක්වා කතා කරා. අන්තිම simple present tense වල සරලයි මේවා. has එකයි have එකයි. ඉන්නවා තියෙනවා. හැබැයි අයිතියක් තියෙනවා. හැම වෙලේම මතක තියාගන්න මෙන්න මේක I සහ you කියන දෙන්න භාවිත කරනවා නම් I එකයි you එකයි අපි පාවිච්චි කරන්නේ ක්‍රියාවේ බහුවචන. ක්‍රියාවේ හොඳයි. I එකයි you එකයි පාවිච්චි කරන අපි ක්‍රියාවේ බහුවචන ස්වරූපය. එතකොට මෙතන අර I කියන එක සිංහල තේරුම මම වුණා කියලා අපි ඒක වචන දාන්නේ නැහැ. I එකයි you එකයි බහුවචන right. දැන් මම ආයෙනවා. has have. මම කියනවා මේ ඔහුට ලොකු වැඩක් තියෙනවා. කාටද තියෙන්නේ? ඔහුට. එහෙනම් he. අයිතියක් තියෙනවනේ. එහෙනම් he ඒක වචනෙන් අපි දානවා has. he has. ලොකු වැඩක් උක්ෂබ්දේ big work. he has a big work. ඔහුට ලොකු වැඩක් තියෙනවා. මට කියනවනේ. ඔහුට ලොකු වැඩක් නැහැ. බහුතරයක් දෙනා මේකෙදි කරන්නේ has to not දාන එක. මෙතනදී has not දාන්නේ නැහැ මතක තියාගන්න. has to not දාන්නේ has ට පස්සේ ක්‍රියාපදයක් තිබ්බොත් තමයි. right. අයිතියක් හංගවන තැන්වල සමහර තැන්වල දාන්න. හැබැයි මතක තියාගන්න. has not දාන්නේ අපි ක්‍රියාපදයක් තිබ්බොත්. ඒ අර අපි has to not දානවා අර අයිතිත්‍ය තමන්ට අයිතිත්‍යයක් නැති තැන්වලත් දානවා. දැන් මෙතනදී අපිට සබ්ජෙක්ට් එකට අනුව ගියොත් එහෙම අපිට යන්න පුළුවන් ඔහුට වැඩක් නැහැ. not දාන්න බැරි නම් වර්තමානයෙන් දන්නවනේ කවුද ගන්න helping verbs දෙකයිනේ do does නේ. එතකොට has he ඒක වචන නිසා අපි ගන්නවා does. does ට එකතු කරනවා not. he doesn't. දැන් ඉස්සෙල්ලා අපි මොකද්ද කරේ? does දැම්මට පස්සේ ක්‍රියාව මූලික ස්වරූපෙට ගියා. ඒ වගේ does දැම්මම මෙතන has එක මූලික ස්වරූපෙට යනවා. මොකද්ද has එකේ මූලික ස්වරූපය? he doesn't have a big work. right. question එක අහනවා. does he have a big work? doesn't he have a big work? ඕට ලොකු වැඩක් තියෙනවද? ඕට ලොකු වැඩක් නැද්ද? right. ඔන්න ඔය විදිහට has එක භාවිත කළා. right. ඊට පස්සේ මම have එකට යන්නේ. මම නැවත කියන්නේ have has එක not දාන්නේ ක්‍රියාපදයක් තිබ්බොත්. have has ට පස්සේ ක්‍රියාපදයක් තිබ්බොත්. එහෙම නැත්නම් තමන්ගේ ගැන අයිතියක් හඟවනවා නම් තව කෙනෙක්ගේ අයිතියක් හඟවනවා නම් not දාන්න පුළුවන් අවස්ථා තියෙනවා. නැත්තේ නෑ. අපි මෙතන යන්නේ මේ අපිට අද පාඩමන සහ සබ්ජෙක්ට් එකට රිලවන්ට් අදාළ විදියට. මම කියනවා ඔවුන්ට හොඳ අදහසක් තියෙනවා. ඔවුන්ට ඔවුන් බහුවචනයි අයිතියක් they have හොඳ අදහසක් a good idea. දැන් කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන් යකෝ මේ a good idea ඒක වචනයි. have ට පස්සේ a දාන්න පුළුවන්ද? පුළුවන් ප්‍රශ්නයක්. අපි have දැන් මෙයි they බහුවචනේ. සබ්ජෙක්ට් අපිට අදාළ වෙන සබ්ජෙක්ට් එක මේ ඇක්ටිව් වොයිස් යන්නේ.
අපිට දාලා ඉන්නේ subject එක. They have a good idea. ඔවුන්ට හොඳ අදහසක් නැහැ. කෙලින්ම නොට දාන්න බැරි හින්දා අපි ගත්ත helping verbs දෙකක්. do සහ does. does දැම්මා ඒක වචන කාර්යය. දැන් they බහුවචනයි. එහෙනම් අපි දානවා do. do ට not දැම්මා don't. ආය have එක වෙනස් කරන්න දෙයක් නැහැ. has එකේ මූලික ස්වරූපේ have. මූලික ස්වරූපෙට තව මූලික ස්වරූපයක් තියෙන විදියක් නැහැ නේද? have තමයි. They don't have a good idea. Fiction එක අර විදිහට මතන කොහමද? Do they have a good idea? Don't they have a good idea? Right? Fiction එක ඒ විදිහටම කියනවා. එතකොට මතක තියාගන්න. ක්‍රියාපදයක් තියෙන වාක්‍ය වලටයි have as දාන අයිතිත්වය තියෙන වාක්‍ය වලට තමයි do does පාවිච්චි කළේ. does ට පස්සේ දාන වචනේ base form මූලික ස්වරූපෙට යනවා. ක්‍රියාපදයක් නම් අර ses is අයින් වෙනවා. has නම් have වෙනවා. right? ඊට පස්සේ තමයි not එකතු කරලා යන්නේ question එක හදුවොත් යන්නේ. ඔය question negative එක නම් 90ක් දුරටම පාවිච්චි වෙන්නේ නැහැ ඔය. don't they have a good idea ළඟ එයාට හොඳ අදහසක් නැද්ද වගේ ඒ කියන්නේ ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන්නේ නැතුවා නොවේ. හරි. ඔන්න ඔය ටික තමයි පුතා simple present tense එක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔයාලට මොකක් කර ගැටලුවක් තියෙනවා නම් අහන්න simple present tense එකේ. right? කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන ගැටලු සියල්ල අහන්න. ගැටලු කියන්නේ මේ පාඩම සම්බන්ධයෙන් පෞද්ගලික ගැටලු නෙමෙයි. ඒකට උත්තර දෙන්න බෑ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් කියන්නේ අදට අපි කරන්න හිටපු කොටස් ටික ඔය. ඔයාලා මේකේ යන ටයිම් එක වැඩි හිතන්න යන්න එපා හේතුව දැන් අපිට අර වැඩි ප්‍රමාණයක් හිටියොත් අපිට වැඩි කාලයක් යනවා. අඩු ප්‍රමාණයක් තිබ්බත් අඩු කාලයක් යනවා. කොහොමද අර ඒ දවසේ කරන්න තියෙන ලෙසන්ස් ටික කරන්න. චකු නැද්ද මොකුත්ම ගැල්ලෝ. අරක තමයි. එක්ක පාඩම තේරිලා නැත්තම් නින්ද ගිහිල්ලා. ඔය දෙකෙන් එකක්. නැද්ද? රෂි ගැටලුව මොකුත් නැද්ද? චාතුර්යනේ අනිත් එක්ක. ගැටලුවක් නැහැ සර්. ඒ අනිත් එක්ක යන මොකද චාතුර්ය නේද? මට මැදදි ටිකක් මිස් වුණා සර්. හරි. ගැටලුව නැහැ. රෙකෝඩින් එක දෙනවා. ඒකට ඒකෙදි ඔයාලට ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙහෙම කරමු. ඔයාලා මේ වාක්‍යයක් ඔය ගෙදරින්දි හදලා ගෲප් එකට හරි ෆොටෝ එකක් දාන්න අපි. ඒතර ඊළඟ දවසේ බලන්න පුළුවන් නේ ඔයාලා ඒව වාක්‍ය හරිද වැරදිද කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඒත් ගෲප් එකට එවන්න. මට දැනුම් දෙයි ඇඩ්මින්. එතකොට ඒක වල්ලා මං හරි වැරදි තිබ්බොත් ඊළඟ දවසේ සෙෂන් එකේදී අපි පොඩි chat එකක් දාමු ක්ලාස් එක පටන් ගන්න කලින්. ඔයාලා අද පාඩමෙන් ආපු ගැටලු ටික මේ පොඩි chat එක දා. ඒ කියන්නේ පාඩම මතක් කරලා chat එකක් දාලා ඊට පස්සේ අලුත් පාඩමක් මොකද ඔයාලා දැන් මුලින් ටෙන්සස් ටික අපිට ඉවර කරන් ඉන්නවා. ඇක්ටිව් වොයිස් ටෙන්සස් 12ම ඉවර කරන්න ඕන. නැත්තම් එකපාරම පේපර් එකට ගියොත් එහෙම දන්නේ නැහැනේ මොන මගුලක්ද මේ තියෙන්නේ කියලා බලයි. එයි වාක්‍යරට හදන්න නැතුව. ඒ හින්දා අපි මුලින්ම වාක්‍යරට ඉගෙනගෙන ඉවර වෙලා වැඩි කාලයක් යන්නේ මේක මං හිතන්නේ අපිට ඔය සිම්පල් ටෙන්සස් තුනට තමයි වැඩිපුර කාලයක් යන්නේ. have as at කියන මගුල් ගොඩක් තියෙනවනේ. ඒතර එක දවසට එක ටෙන්ස් එක ගන්න තමයි යන්නේ. මේකෙන් පස්සේ තව ටෙන්ස් එකක් කරොත් එහෙම නිකන් කරකොලතරිය වගේ වෙන උඹලට. ඒ හින්දා අර කන්ටිනියස් වලට එමාම ප්‍රශ්නයක් නැහැ කිසිම. ෂේප් එකේ යන්න තියෙන එක දවසට ටෙන්සස් තුනක් විතර ඉවර ගන්න පුළුවන් අපිට. හරි. එහෙනම් ඔය ටික මතක තියාගන්න. වාක්‍ය ටිකක් හදන්න. ගැටලු තිබ්බොත් ගෲප් එකට සෙන්ඩ් කරන්න. ගෲප් එකේ ඉන්නවනේ ඔය කට්ටිය. එහෙම තියෙන ගැටලු ඊළඟ දවසේ සාකච්ඡා කරලා ඉවරලා අපි අලුත් සෙෂන් එකට යමු. රයිට්? එහෙනම් good night හැමෝටම. ඊළඟ දවසේ යමු. good night sir.